සින්දු ඇයි තාත්තේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ වෙන්න මූ. තෝගේ කතාවතරට හොඳ එකෝ මං කේල් බලයක් හිටවත්තා. අනේ අනේ මේ විකාර කියන්නේ ඔබ තාත්තේ. තාත්තා හිටවලේ මම එපේ මොකද සාත්තු කරන්නේ? හැබැයි ඉතින් කේල් කෙනෙක් හරි කන්න පුළුවන් නේ. හැබැයි ඕනේ ඒකනේ මට ඈ. හරිද ඉතින් මොකද මේ හදිසි කේල් කන්න හදන්නේ? අර දිනෝ 1000ක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුවාගේ වැඩක් නේ කරේ. මොනවා? මල්ලි? ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ? උඹ මොකද කොහොමද තාත්තේ සරම කැඩුවේ හන්දිය නැත්තේ? පුදු තාත්තේ යටට ඇඳලා හිටියේ. මොන බම්බුවක්ද උඹ කියන්නේ? මූ මගේ ඉස්සරහම අර දිනෝ 1000ක් මැද්දේ සිරියාවදී ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දිය මෙතන. අනේ තාත්තේ මෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. ඇවිදන් ඉඳන් පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහින් වින්දා මට කරගන්න දෙයක් තිබුණේ නැහැ. ළඟින් ගියේ කොල්ලෙද කෙල්ලෙද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. පොඩ්ඩක් දැන් සිරියාවදී ඇන්ටිගේ දුවගේ සරම දුඹ කැඩුවේ. මොකක්? උඹ මොනවද මේ කියන්නේ? මට උනේ ගහින් වැටිච්ච මිනිහට ගොන යන්න වගේද? තාත්තා මගේ පැත්තට කතා කරෙත් නෑ. සයිමන් මාමේ මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න බා කියලා හන්දියේ. ඔය හරි අඳුරක් වුණා නම් නේද? දැන් වෙලා තියෙන්නේ. කොහෙටද ඔක යන්නේ? මොනවද බල්ලෝ ඔබ කියන්නේ? උඹ කියන්නේ අර දිනෝ 1000 සෙනග මැද්දේ උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලාද? උඩ බලාගෙන කෙල ගහගන්න වෙන්නේ නැහැ නේ තාත්තා මං කියපේක විශ්වාස කරා නම්. වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට. මට දැන් පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. තාත්තා ගෙල් බල හිට ඉන්නකොට මෝ හන්දියට ගියා. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකින්ගෙන් එනගෙන එතකොට කවුද කෙල ගහලා හිටියේ? සයිමන් මාමද? මොකක් කිව්වා? මොන බම්බුවක්ද උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි. මං අම්මට කියන්නම්